අයිබෝවන් අදත් අපි එකතු වෙන්නේ මේ IME කතා බහට. IME කතා බහ කියලා කියන්නේ ඡායාරූපකරණය, දෘශ්‍ය සංනිවේදනය, එතකොට ඉමේජින් සයන්ස් ගැන අපේ IME එකේ කට්ටිය එකතු වෙලා කරන මේ සතියේ සංවාදය. එතකොට IME කතා බහ කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම දැන් අපි හිතමු ඉංග්‍රීසි කතා කරන අයට, ඉංග්‍රීසි තේරෙන අයට බලන්න ඕන තරම් වැඩසටහන් තියෙනවා. එතකොට මේ ට්‍රිප් වගේ තැනකට ගියොත් ඒක තමයි අපි මේ අපිත් මෙතන මේ මොනවද ඉන්ස්පිරේෂන් එක හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට එතන ගියොත් පොඩ්කාස්ට් ඕන තරම් අහන්න බලන්න තියෙනවා. නමුත් සිංහල කතා කරන අයට එහෙම දෙයක් නැහැ. ඒක නිසා අපි හිතුවා මේ සතියකට සැරයක් අපි එකතු වෙලා මෙන්න මේ වගේ වැඩක් කරන්න. එතකොට මේකේ පළවෙනි වැඩසටහන අපි ගිය සතියේ කරලා අපි දැනටම YouTube එකට දාලා තියෙන්නේ. අපි ඒක කරේ IME Photographer of the Year කියන එක ගැන. අපේ මේ තරඟය ගැන. අද අපි එතනින් ටිකක් එහාට ගිහිල්ලා ටිකක් පුළුල් මාතෘකා දෙක තුනක් ගැන එකතු වෙලා පොඩි සාකච්ඡාවක් කතා බහකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒතර අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේක ඩේට මේ හේමන්ත අරුණසිරි මහත්මයයි ආයස්මන්ත බීරිස් මහත්මයයි. මේ අපි දෙන්නගෙන් අහමු මොකද කරන්නේ මේ දවස්වල කියලා. ආයස්මන්ත මයික් එක පොඩ්ඩක් අරගෙන. ඔව් ඉතින් ඊපරද කොහෙද ගිහිල්ලාව නේද? ඕ මම ඇත්තට මගේ වෘත්තියට අදාළ පුහුණුවකට ඇස් සම්බන්ධ පුහුණුවකට පොඩ්ඩක් ප්‍රංශයට ගියා. ගියාට පස්සේ කොහෙද ගියා නේද? ඔව් ගියාට පස්සේ මට ටිකක් දවස් ගියන් පස්සේ ඉබාගාතම යන්න හිතුණා. මේ මම ඊට පස්සේ එතනින් ප්‍රංශයෙන් ඕලන්දෙන් ජර්මනියට ගිහලා තමයි ආපහු ලංකාවට ආවේ. මේ එක අහන්න චුට්ටි හේතුවක් වුණා. මේ මොකද ඔය අයව SMS එක තිබුණා මේ අහවල් කෞතුකාගාරයේ අහවල් චිත්‍ර ඉස්සරහා ඉඳන් මං ඉන්නවා කියලා. ඒකට අදාළ හින්දායි පොඩ්ඩක් ඇහුවේ මේ කොහෙද ගියේ? ඔව් ඒ ඇත්තම ලුව මියුසියම් එකට ගිහිල්ලා මොනාලිසා ඒ ඔක්කොම බලලා ඊට පස්සේ ඕලන්දෙදි ගියා රෙම්බ්‍රාන්ට් චිත්‍ර ශිල්පියාගේ ඒ තනිකර රෙම්බ්‍රාන්ට් වෙන් වෙච්ච අංශයක්ම තියෙනවා රයිට් මියුසියම් කියන ඒ ලොකුම මියුසියම් එක ඕලන්දේ. එතනට ගියාට මට අදාහ ගන්න බැරි වුණා ඒ තියෙන රූප චිත්‍ර 1600 ළඟ ඇඳපුවා. අපි දැන් 1800 ගණන් වලින් පස්සේ ආපු ඡායාරූප වල අපි ආලෝක ඉගෙන ගන්න හදනවා. තාම අපි මේ ඉගෙන ගන්න හදන්නේ 1600 වල මිනිස්සු දැනන් හිටපු දේවල් නේද කියලා මට හිතුණා එකපාරට. ඒ ආපු ආවේශයට තමයි මම එලාවේ දිනෙට SMS ගැව්වේ මේ කියව ඇත්තටම තීරණ නේද ඊට සතවර්ෂ දෙකකට කලින් ඉඳලා කියලා. අපි අතට කතා කරන්නේ නමුත් ඉතින් ඔව් අපි අනිවාර්යයෙන්ම ඉස්සරහ මේ වෙලාවක දෙයක කතා කරමු. මේ ඊළඟට අපිත් එක්ක හේමන්තත් ඉන්නවා. හේමන්ත මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් විශේෂ දේවල් නේ. සාමාන්‍ය ඡායාරූප ශිල්පීට අදාළ මට පහුගිය දවස්වල ඡායාරූපගත කරන්න ලැබුණා මේ ඉකෝ ටූරිසම් වලට අදාළ පොඩි නවාතැනක පින්තූර වගේක්. ඒක පොඩි සුවිශේෂී අත්දැකීමක් වුණා මට. ඒ පින්තූර මම හිතන්නේ අපිට පුළුවන් වෙයි නේද මේ ලින්ක් එකක් දෙන්න මේ පින්තූර වල බලන්න Facebook එකේ හරි පස්සේ කොහම හරි අපේ ෂෝ නෝට්ස් වලට දාන්න මේකට ඇතුල් කරන්න පුළුවන්. ඒක මේ රිවර්ස්ටර්න් ආසන්නේ මේ නකල්ස් රේන්ජ් එකේ ඒ අත්දැකීමත් එක්ක ඊළඟට මම පහුගිය දවස්වල කරපු වැඩවල පින්තූර වල ඔය පෝස්ට් ප්‍රොසෙසින් වැඩ ඒ වගේ දේවල් තමයි කමින් ඉන්නේ මේ දවස්වල. ජීවිතේ සුපුරුදු විදිහට ගෙවිලා යනවා. ඔව් ඒ සුපුරුදු විදිහට ඒ විදිහටම යනවා. ඡායාරූප ශිල්පීට අදාළ ඇක්ටිවිටීස් එක්ක. හරි. එතකොට දැන් මේ අපි මේක කරගෙන යනකොට අපි හිතුවා සාමාන්‍යයෙන් මේකේ මේ ස්ට්‍රක්චර් එකක් ඇතුව කරගෙන යන්න. ඒකේ මුල කෑල්ල හැටියට මේ නිවුස් අපේ මේ සතිය වලට කියන්න තියෙන නිවුස් තමයි ඉස්සෙල්ලාම IME එකට අදාළ නිවුස්. මේ අපේ කෝසස් 3ක් අපි පටන් ගන්න ලෑස්ති කරලා තියෙනවා. ඉදිරියේදී වැඩි විස්තර කියන්නම්. පළවෙනි කෝස් එක තමයි පොඩ්ඩක් ඉන්න මේක බලලා කියන්න. ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් ෆොටෝග්‍රැෆි කෝස් එක. ඊළඟට ළමයින්ගේ කෝස් එක, පාසල් දරුවන්ට හදපු කෝස් එක සහ වයිල්ඩ් ලයිෆ් කෝස් එක. මේ ඒ තුනම අපි පටන් ගන්න ලෑස්ති වෙනවා එන මාසේ මැද සහ අග කාලවල වල. අපි අන්තර්ජාලය Facebook කරා අපි ප්‍රසිද්ධ කරන්නම්. එතකොට මැක්‍රෝ සහ ලයිටින් කියන කෝස් වලටත් මේ පොඩි ඉන්ක්වයරිස් කීපයක් තියෙනවා. ඇවිල්ලා පටන් ගන්න කවද්ද කියලා. මේ ඉඩකඩ බඩු භාණ්ඩ ප්‍රශ්නාවත් එක්ක අපි පොඩ්ඩක් ඒක හිත මෙහෙට කරලා තියෙන්නේ. ඒවත් අපි ළඟදී පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ ලෝකල් නිවුස් හැටියට අපිට පොඩ්ඩක් මේ ඉන්ටර්නෙට් එකේ ඇවිදලා බැලුවා ඊයේ පෙරේද මොනවද කියන්න තියෙන්නේ කියලා. සංස්කෘතික අමාත්‍යාංශයෙන් ලෑස්ති කරගෙන යන ඡායාරූප ප්‍රදර්ශනයේ තරංගය දෙකමනේ තරංගය. ඔව්. තරංගයේ මේ මම හිතන්නේ ඡායාරූප බාර අරගෙන නම් ඉවරයි. ඒක ඒ විදිහට යනවා. ඊළඟට මේ අපි එකතු වෙලා කරගෙන යන තව වැඩක් තියෙනවා. රවුන්ඩ් ටේබල් කැමරා ක්ලබ් එකකින් කරගෙන යන ඡායාරූප දිනයට අදාළ වැඩෙත් අපි ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනවා. එතනින් එහාට මේ නිවුස් හොයාගෙන යනකොට හම්බ වුණා අද
මොකද කතා කරන්න කියලා හිතච්ච කෑලි දෙකක් මේ වෙබ්සයිට් ටිකක් දිහා බලාගෙන යනකොට එකක් තමයි මේ අයිස්මන්ත මේ ලෝකේ පැරණිම මොකද්ද මේක ස්ටුඩියෝ එක බෝනන් ෂෙෆර්ඩ් බෝනන් ෂෙෆර්ඩ් නේ වැහුණා කියලා මේ ලංකා මේ අප ලෝකයේ පැරණිම චිත්‍ර ස්ටුඩියෝ තිබිලා තියෙන ඉන්දියාවේ නේද? ඒක තමයි ඇතරම මේ දැන් මේක මේ මොකද්ද මං හිතන්නේ අපි මේක දැක්කේ පෙටා පික්සල් සයිට් එකේ. එතකොට මේක දැකලා මුල පොඩ්ඩ කියවද්දිත් මං හිතුවේ මේ ඇමරිකාවේ ස්ටුඩියෝ එකක් එංගලන්තේ ස්ටුඩියෝ එකක් ගැන කියනවා කියලා. නමුත් මේක තිබිලා තියෙන්නේ ඉන්දියාවේ. අවුරුදු 170 ගාණක් එක දිගට පැවැත්වීගෙන ගිහිල්ලා මොකද්ද නීතිමය අවුලක් වෙලා. රෙන්ට් එක ප්‍රශ්නයක් රෙන්ට් එකක් ගෙවා ගන්න බැරි ප්‍රශ්නයක් වෙලා මේක වැහිලා තියෙනවා. එතකොට මේ දැන් මේ ලංකාවෙත් මේ රසායනාගාර නෙමෙයි මං හිතන්නේ ස්ටුඩියෝ ගත්තොත් කලාව මේකයි නේද? හේමන්ත මේ මමත් හිතන්නේ එහෙමයි. ඒ කියන්නේ අර පැරණි තිබුණ සියලුම දේවල් අභාවයට යමින් පවතිනවා. ඒක හැබැයි ඉතින් මම නම් හිතන්නේ ඒකට හේතුව අර ඒගොල්ලෝ අප්ඩේට් වෙන්නේ නැති එක තමයි. ඒගොල්ලන්ගේ ඊළඟ પરම්පරාවත් අප්ඩේට් වෙලා ඒක ඒ වගේ දේවල් කරගෙන යනවා නම් මම හිතන්නේ වගේ තත්ත්වයක් වෙයි කියලා. ඒ අප්ඩේට් වීමටත් වඩා මම හිතනවා දැන් අර අලුත් પરම්පරාව ඇවිල්ලා වෙනම ට්‍රෙන්ඩ් එකක යන්නේ වෙනම විදිහකට. හැබැයි ඒක වැරද්දක් නෙවෙයි මම හිතන්නේ ට්‍රෙන්ඩ්ස් කියන ඒවා වෙනස් වෙනවා ඒක ඉස්සරහට එනවා. නමුත් අර පැරණි දේවල් තියුනේ වටිනාකම් මේ හරපද්ධතින් කොහොම හරි පොඩ්ඩක් කවුරු හරි බිල්ඩ් අප් කරලා ගන්නවා නම් ඒගොල්ලන්ගේ પરම්පරාවල උදවිය හරි මම හිතනවා මේක මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ කියලා. නමුත් ඉතින් මම හිතන්නේ දැන් අතන ඔය ඉන්දියාවේ කතන්දරෙත් උනේ ඔය රෙන්ටල් එක ගෙවා ගැනීමේ බැරිවීමේ ප්‍රශ්න හරි මේ ඒ වගේ ආර්ථික ප්‍රශ්න මත සහ මේක පවත්වාගෙන යෑමේ කරුණු කාරණා ඉතින් ඇත්තෙන්ම සලකා බලන්න වෙනවා. හැබැයි දැන් ඔය වැහිලා ගියා වුණාට මේ දැන් ලංකාවේ දැන් අපි බඳින කාලෙත් ගොඩ කාලයකට කලින් නෙමෙයි මේ ස්ටුඩියෝ වලට ගිහලා තමයි ෆොටෝ ගැහුවේ. දැන් හේමන්තලා වැඩිය ඔය කපල් යන්නේ නැහැ නේද ස්ටුඩියෝ? නෑ. දැන් මම දන්නේ මම දැනුවත් නම් ඔය වෙඩින් කරන ගොඩක් අය එහෙම මේ ස්ටුඩියෝ නෑ හේමන්ත කරන වෙඩින් වල එහෙම කෙලින්ම එතනම තමයි. අර එතෙන්ට ගිහිල්ලා දුවලා එන කේස් හරි අඩුයි. එහෙම අඩුයි. එහෙම නෑ වගේ තමයි. ලංකාවේ හැබැයි ඉතින් අර ප්ලාටි වගේ පරණ තැන් තියෙනවා. ඒ තැන් වල යම් ස්ටෑන්ඩඩ් එකකින් වැඩ කරනවා මම දන්න තරමින්. දැන් මට මතකයි අපි කසාද බඳපු කාලේ පින්තූර ගහුවේ ඩොනල්ඩ්ස් ගිහිල්ලා. ඒක තමයි. ඩොනල්ඩ්ස් කියලා කොහොම නමක්. දැන් මම දන්නේ නැහැ එහෙම. ඔව් මං හිතන්නේ අපිට අහන්න ලැබෙන්නේ නැහැ ඩොනල්ඩ්ස් වල නම. ඩොනල්ඩ්ස් ළඟින් පින්තූරයක් ගත්තා කියලා මෑතක කාගෙන්වත් එහෙම අහන්න ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ. ඒක තමයි. මේ එතකොට හරි ඉන්ටරෙස්ටිං වැඩක් ඒක. මේක නම් මේ ඊට පස්සේ අලුත් නිවුස් එකක් නෙමෙයි. නමුත් කතා බහකට මේ හොඳ මාතෘකාවක් කියලා තිබිච්ච නිසා මේ අරගෙන එන්න හිතුණා. ස්ටීව් මැක්කරි ලෝක ප්‍රසිද්ධ ලෝක පූජිත ඡායාරූප ශිල්පියා. නැෂනල් ජියෝග්‍රැෆික් එකට අවුරුදු ගාණක් ෂූට් කරපු මම හිතන්නේ ලයිෆ් මැගසින් එකේ එතුමා ෂූට් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ පිරෙලි කැලෙන්ඩර් එක කරෙත් ස්ටීව් මැක්කරි. ඒතර මේ මැක්කරි මහත්තයාගේ පින්තූරයක් යම්කිසි ප්‍රදර්ශනයකදී තවත් ඡායාරූප ශිල්පියෙක් දැකලා ඒක එඩිට් එක පැහැදිලිව පේන්න තියෙනවා. එඩිට් එක කියන්නේ මං හිතන්නේ ඒ දැක්ක පින්තූරේ ඒ කතාව ඇත්ත තමයි මං හිතන්නේ. වෙබ් එකේ තියච්ච විදියට මේ කැලලක් ලයිට් මොකද්ද කණුවක් වගේ එකක් ක්ලෝන් කරලා තියෙනවා. ඒ ක්ලෝන් කරපු එකේ 4න් 3කට වඩා වැඩි කොටසක් එක තැනක තියෙනවා. 4න් 1කට වඩා වැඩි කොටසක් මේ වෙන තැනක තියෙනවා. ඒ කියන්නේ අර ෆොටෝෂොප් බැරිම කෙනෙක් ෆොටෝෂොප් කළා වගේ මේක මට ඇදලා අරගෙන කතා කරන්න හිතෙච්ච කාරණා දෙක තුනක් නිසා මේ මට පොඩි දෙයක් තියෙනවා ඒක ගැන කියන්නේ ඊට කලින් මේ එඩිටින් ගත්තොත් එහෙම ෆොටෝෂොප් සහ රූප සංස්කරණය එතෙන්දි මේ කතාවට යන්න කලින් මට පොඩ්ඩක් කියන්න කියලා හිතුණා මේ අපි අපේ ඩිජිටල් ඇසට් මැනේජ්මන්ට් ගැන කතා කරනවා නේ. දැන් අපි නම් IME ගෙව ගැන කතා කරනවා උගන්වනවා. දැන් මම දැකලා තියෙන දෙයක් තමයි ශිල්පීන් එඩිට් එකක් කරනකොට ගහනවා ඔන්න එඩිට් කරනවා. කල්ලි ඉවර වෙලා පින්තූර නමත් එක්ක ගහනවා last.jpg. ඊළඟට තායි සැරයක් එඩිට් කරන්න හිතෙනවා. last.jpg. නැත්නම් last final.jpg කියලා එඩිට් ගහගෙන යනවා. එතකොට මේ දැන් හිතමු අය ඔක්කොම ගිහිල්ලා එක තැනක දැම්ම කියලා ඊට පස්සේ අපිට මේක යවන්න වුණොත් එහෙම print එකට හදිස්සිය බලන්නේ නැතුව මම කියන්නේ ස්ටීව් මැක්කරිටත් අපි වගේ අයට නෙමෙයි ස්ටීව් මැක්කරි වගේ කෙනෙකුට වුණත් හදිස්සියට print කරන්න යවනකොට අර last final එකට කලින් වැරදිච්ච එකක් කලබලයට යවන්න ඉඩ තියෙනවා ඕපන් කරේ නැතුව යවනවා නම් මම දන්නේ එතුමාට උනේ ඒකද නැද්ද කියලා.
මේ නමුත් එහෙම දේවල් වෙනවා අපි ඕන තරම් අපි අතරේ දැකලා තියෙන හින්දා මට හිතෙන කියන්න ඕනේ කියලා. අපි ආයේ රූප සංස්කරණයට ආවොත් එහෙම මේ ඊට පස්සේ මේකේ ආපු දෙයක් තමයි රූප සංස්කරණය කරන්න ඕනේද? රූප සංස්කරණය වැරදිද හරිද? අපි පියුරිස්ට්ලා ගැන කතා කරනවා. මේ ඒ කියන්නේ ඒ කාලේ නම් සංස්කරණය කරේ නැති අත තිබ්බේ නැති අති පාරිශුද්ධය. ෆොටෝෂොප් ඇවිල්ලා ඡායාරූපකරණය අශුද්ධ කරාය වගේ හැඟීම්. මේ ඔයාලා දෙන්න මොකද හිතන්නේ? හේමන්ත අයස්මන්ත ඕන කෙනෙක්? මම පොඩ්ඩක් ඔය කතා කරොත් මොකද ඇත්තට දිග්ග මාතෘකාවක්. ඊටාම සංවාදශීලී හරි වැරදි හොයන්න බැරි මාතෘකාවක් ඇත්තටම. නමුත් අපි නිතර කතා කරන දෙයක් දන්නවා දැන් අපි චිත්‍ර ශිල්පිය පටන් ගත්තොත් හිස් කැන්වස් එකක් මත රූප එයාට ඕනේ කරලා එකතු කරලා එයාට ඕන දේ ඔබ්ජෙක්ට්ස් බෑග්ග්‍රවුන්ඩ් එක හදලා ගන්න පුළුවන්. එතකොට ඒක සංස්කරණයක් නෙමෙයිද? හිතේ තියෙන දෘශ්‍ය රූපය ගන්නකොට සංස්කරණයක් තමයි කරලා තියෙන්නේ. මොකද අවසාන වශයෙන් අපිට වැදගත් වෙන්නේ අපි කරන දෘශ්‍ය ප්‍රකාශනයක්. දෘශ්‍ය ප්‍රකාශන අවශ්‍ය දේ විතරයි එතන තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් ඡායාරූප ශිල්පිය ගත්තොත් ඡායාරූප ශිල්පිය අපි ඊරා දෙකක් දකින්නවානේ. ඒ කියන්නේ පටල මුද්‍රණය සහ දැන් තියෙනවා අංකිත නැත්නම් ඩිජිටල් මුද්‍රණ ශිල්පිය. ඒතර පටල කාලේ සංස්කරණයක් වුණේ නැද්ද? අනිවාර්යයෙන්ම වුණානේ. ඔව් අනිවාර්යයෙන්ම වුණා. අපි දන්නවා රීටච් කරනවා මේ අයිබ්‍රෝස් හදනවා. දැන් එහෙමනේ අපි ගත්තොත් ලෝක ප්‍රසිද්ධම ඡායාශිල්පිකතු ඇන්සල් ඇඩම්ස් හරි එඩ්වර්ඩ් වෙස්ටන් හරි සුමාන දෙක තුන සමහරලාට ඒක රූපයක් සමග ඒගොල්ලෝ දඟලනවා නෙගටිව් එකත් එක්ක ඩාර්ක් රූම් ඇතුලේ. එතකොට ඒගොල්ලෝ කාඩ්බෝඩ් කැලි කපාගෙන ඩොච් කරනවා, බර්න් කරනවා, කොටස් එහෙම කරනවා, අදිනවා ඔක්කොම කරලා තමයි. ඔය වචන මේ අපිට ලැබුණෙත් මේ අන්න එකයි. ෆොටෝෂොප් වලින් නෙමෙයි. ඔය ෆොටෝෂොප් වලට ඔය වචන ගෙනාවේ ඩාර්ක් රූම් එකේ නේ. ඩාර්ක් රූම් එකේ. දැන් එහෙම කරලා තමයි ඒගොල්ලන්ට ඒ මොකද ඒගොල්ලන්ගේ හිතේ යම්සි දෙයක් දැක්කා. ඒ දැකපු දේ ආපහු සාමාන්‍ය ප්‍රේක්ෂකයා දකින්නකොට ඒ දකින්න දේ විතරක් අවශ්‍ය ප්‍රකාශනයේ පණින යවන විදිහට ඔක්කොම ඒගොල්ලෝ පාලනය කරා. ඒ පාලනය කරලා එඩිට් කරා කියලා කියන්නේ. ඒක අනවශ්‍ය ඔක්කොම ඉවත් කරා. දැන් මම පොඩ්ඩක් මට කියන්න දෙනවනම් දැන් අපි දැන් දැක්ක මියුසියම් වල රූප වල සමහර වෙලාවට තියෙනවා the woman in at piano කියලා. එතන ඉන්නවා තමයි තව කුමාරයෙක් ඉන්නවා. රෙම්බ්‍රාන්ගේ සමහර චිත්‍ර. ඒ චිත්‍ර පිටිපස්සේ තියෙනවා අනංගයාගේ රූපයක්. ඒතර රූපෙ මොකද අනංගගේ රූපය අඳින්නේ එතනනේ. එතන සිදුවෙන යම්කිසි මේ කතා බහ ආදර සම්බන්ධයක් ඇති වෙන බව පෙන්වන්න තමයි ඒක පෙන්වන්නේ. සංකේතාත්මකව පෙන්වනවා. තව විදිහින් කියනවා නම් චෙකෝෆ්ගේ තියෙන මේ රීතියක් කෙටි කතාවක ඔබ මුලදීම කියනවා නම් මේ ස්තූපයේ එළදෙන තුවක්කුවක් කියලා ඉවරලේ පත් වෙන්න ඕනේ. නැත්නම් ඒක කියන්න එපා කියලා කියනවා. ඒ වගේ ඒතර අවශ්‍ය අනවශ්‍ය දේ ඉවත් කිරීම සංස්කරණය කරන්න සිද්ධ වෙනවා. ඒතර ෆොටෝෂොප් වල සිද්ධ වෙන දේ සම්බන්ධව එතකොට සීමා මොනවද කියන එක. සීමා මොනවද කියන එක ඉතින් අපි ඒක සංවාදයකට ලක් කරලා නොනේ. නමුත් සංස්කරණයක් නැති ඡායාරූප ගන්නවා නම් මම හිතන්නේ ඒක එතන ඉතිහාසය සම්බන්ධ පොඩ්ඩක් හදාරගොත් එහෙම වෙන්නේ නැහැ කියලා තේරෙනවා නේද? මොකද එහෙමත් හිතන්නේ. මමත් මං හිතන අයිෂ්මන්තගේ ඒ අදහසට එකඟ වෙනවා. දැන් අර කිව්ව දැන් අර චෙකෝෆ්ගේ කෙටි කතා ගැන කිව්වා. ඒ වගේම තමයි දැන් මොපසාම්ගේ කෙටි කතාවලත් මොපසාම් චරිතත් එක්කම චරිතය විකාශනය කරන්න යා සම්පූර්ණයෙන් පරිසරය අවට තියෙන පරිසරය පිළිබඳ අපූර්ව වර්ණනාවක් දෙනවා. එයා කියලා තියෙනවා මේක තමයි සංස්කරණය. මේක තමයි සංස්කරණය. මොකද චරිතය ගැන විතරක් මට තනියම කියන්න බෑ. එයා ජීවත් වෙන පරිසරය, එයා හැසිරෙන පරිසරය ගැන කියන්න ඕනේ කියලා. එතකොට අර ඉස්සෙල්ලා අයිෂ්මන්ත කිව්වා වගේම අපි වුණත් ෆොටෝග්‍රැෆි පටන් ගත්ත අපේ පටන් ගත්ත යුගයේත් 1970 ගණන් වල 80 ගණන් වල මම ඩාර්ක් රූම් වල වැඩ කරා. බ්ලැක් ඇන්ඩ් වයිට් ඩාර්ක් රූම් වල අපිත් අර දේවල් කළා. ඒක සංස්කරණයම තමයි. හැබැයි ඒකට වඩා දැන් ඩාර්ක් රූම් එක අද ලයිට් රූම් බවට පත් වෙලා තියෙනවා. ලයිට් රූම් දක්වා විකාශනය වෙලා තියෙනවා. ඒ විකාශනයවත් සමග අර ටූල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මම හිතන්නේ. අපි ඒකත් එක්කම මේ අර ඉස්සර ලොකු එක්ස්පර්ටීස් ගොඩක් එක්ක කරන්න පුළුවන් වෙච්ච වැඩ දැන් මේ බොහොම අඩු එක්ස්පර්ටීස් ප්‍රමාණයකින් ඒක හරි ඉක්මනට නිකන් වෙලාවකට හිතෙනවා මේ අර අදාළ නැති ක්‍රීඩකයාගේ අතට දැලිපිහිය ගිහිල්ලාද වගේ දේවල් ප්‍රශ්නත් වෙනවානේ. මම හිතන්නේ මේ මැක්කරිගේ ප්‍රශ්නේදී හේමන්ත මේ මම හිතන්නේ මේ අපි කිව්වේ මේ මැක්කරි කරපු දේ හරිද වැරදිද කියන එක ගැන නොඑක් සාකච්ඡා වෙනවා. ඒක නෙමෙයි අපේ අදහස උනේ මේක මේ කතා කරන්න. මොකද මැක්කරි කියලා කියන්නේ ෆොටෝ ජර්නලිස්ට් කෙනෙක්. එතෙන්දී මේගොල්ලන්ගේ කතාවක් කියනවා මොකද්ද මේ ෆොටෝ ජර්නලිස්ට් කෙනෙක් මෙහෙම කරන එක හරිද කියලා. ඉතින් ඔතෙන්දී මම කියවලා බැලුවා සමහරවිට මේ අපේ බලන කට්ටියට පුළුවන් අපිව නිවැරදි කරන්න අපි මෙතන වැරදි දෙයක් කිව්වොත් වැරදි මේ මොකද්ද කියන්නේ වැරදි ෆැක්ට් එකක් වැරදි කාරණයක් කිව්වොත් එහෙම මම දැනුවත්ව මැක්කරි නැෂනල් ජියෝග්‍රැෆික් එකට එහෙම නැත්නම් එයාගේ ජර්නලිස්ටික් ඉමේජස් එකක්වත් මෙන්න මෙහෙම එඩිට් කරා කැපුවා කියලා නෑ. මේ යාගේ වෙබ්සයිට් එකේ යාගේ පුද්ගලිකව තියෙන ඒවා තමයි තියෙන්නේ. එතනින් එහාට ග්ලෝබල් කලර් බැලන්ස් අරවා මේවා හැදුවද නැද්ද කියන එක ඒවා අපි දන්නේ නෑ. මම දැක්ක එක පින්තූරයක් ළමයෙක් ඉන්න පින්තූරයක් තියෙනවා. මේ ළමයි ගොඩක් දුවගෙන එන එකක්. ඒකේ පිටිපස්සේ ඉන්න එක ළමයෙක් එහෙම් පිටින්ම අයින් කළා.
ඉතින් මේක මේ පුද්ගලිකව මමත් එකඟ වෙනවා මේක ඒ අදාළ අවස්ථාව ගැන වාර්තාමය රූපයක් නම් මේක කැපුව එක ටිකක් අවුල් තමයි කියලා මොකද හිතන්නේ ගැන. හැබැයි ඉතින් එහෙම එකක් නෙමෙයි අපි දැනුවත්ව ඒක. ඒක යාගේ වෙබ්සයිට් එකේ තියෙච්ච පින්තූරයක් හැටියට තමයි අපිට පේන්නේ. ඔය එක තමයි දැන් ඒක ප්‍රසන් කරන විදිය සහ ප්‍රසන් කරන අවස්ථාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒක මටත් නම් හිතා ගන්න බෑ මොන විදිහේ මේ දෙයක්ද එතන සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. හැබැයි ඉතින් මෙහෙමයි ඒ යමක් ඡායාරූපයෙන් අයින් කරා කියන එක මම හිතනවා වාර්තාවක් හැටියට නම් මම සල්කන විදියට ඒක වැරද්දක්. ඒ රෙකෝඩ් එකෙන් ඒ යම් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අයින් කරා කියන එක වැරද්දක් කියන එක මම වාර්තාමය ඡායාරූපකරණයේදී අපි වාර්තාවක් හැටියට ඉදිරිපත් කරනවා නම් ඒ ඇරෙන්ඩ රූප සංස්කරණයක් පිළිබඳව නම් මගේ එහෙම කිසිම අකමැත්තක් අප්‍රසාදයක් නැහැ. මොකද සංස්කරණය කියන එක එක්කෝ දැන් ඔය අලුතින් ඉදිරියට කියන විදිහට ලෙවල්ස් වලින් හරි ඉමේජ් එක මතු කරලා දෙන්න කරන ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි මේ ඉමේජින් සයන්ස් කියන එක පාවිච්චි කරලා ඒ කෙරෙන වැඩේට නම් මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ. මම හිතනවා මේ දිනිල් පොඩ්ඩක් ඒ ගැන මේ ඔව් මොනවද මේ එතෙන්දී මට හිතෙන්නේ මේකයි මේ මං හිතන්නේ අපි ඉරාන් දින්නේ කොතනද කියන එක අපි මේ මොනවද මේ පොඩ්ඩක් තීරණය කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපි මං හිතන්නේ මේක සංස්කරණය ගැන ප්‍රශ්නයක් නෙමෙයි කියලා මං හිතන්නේ. ඔව් ඇත්ත. නේ මේක සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. ඒතර මම ඔයාට කියනවා නම් මම තැනකට ගියා. එතන මට මේ පේන විදිහට මං ගැහුවා මෙන්න මේ පින්තූරේ. ඒක මං ඔයාට පෙන්නනවා කියන අදහස මම ඔයාට දීලා එතන තියෙන ලයිට් කණු මිනිස්සු මැකුවතින් මම බොරුකාරයෙක් වෙනවා. මොකද මම අර කියපු දේ කළා නැති නිසා. නමුත් මම එහෙම කියන්නේ නැත්තම් මම අහවල් තැනට ගියා. එතන වார்த்தාවක් මම ඔයාට ගේන්න කියලා කියන්නේ නැත්තම් මට ඇවිල්ලා පින්තූරේ උඩයට කරලා කුරු කරලා වුණත් පෙන්වන්න පුළුවනි. ඔව් තෙන්දි මම හිතන්නේ මතුවෙන්නේ අර මේ අයිඩියා එක නේද? ෆයින් ආර්ට් වගේ අයිඩියා එකකදී අපි ආර්ට් ප්‍රොඩක්ට් එකක් නේ එළියට දාන්න බලන්නේ. ආර්ට් ප්‍රොඩක්ට් එකක් එළියට දානකොට අපිට වැඩක් නැහැ මේක කොහෙද ගත්තේ. මොකද සම්පූර්ණයෙන්ම ඒක නිර්මාණය කරන ඉදිරිපත් කරන ශිල්පියාගේ ආත්ම ප්‍රකාශනයක් තමයි යන්නේ. ඒතකොට එතන ඔබ්ජෙක්ට්ස් නේද? ඒ පාවිච්චි කරන ඔබ්ජෙක්ට්ස් අපි හසුරවනවා. චිත්‍ර ශිල්පියෙක් කරනවා වගේම වැඩන්නේ නේද? ඒ වගේ ඒ විදිහේ දෙයක් එතන සිද්ධ වෙන්නේ. නමුත් ඩොකියුමන්ටරි වගේ වැඩකදී නම් ඒක කරනවා නම් මම විශ්වාස කරනවා ඒක වැරදිම කියලා කියන එක. ඔව් මේ එඩිටිං වලට පොඩ්ඩක් අපි ආපහු වැඩේ අරගෙන ආවොත් එහෙම මේ පොඩි කාරණයක් දෙකක් තියෙනවා කියන්න මේ දැන් අපි එක තැනක ඉඳගෙන අපිට පුළුවනි ගහන්න ටෙලි ලෙන්ස් එකක්. ගහලා ඉවර වෙලා අපිට යම්කිසි දෙයක් කපලා පෙන්වන්න පුළුවනි. දෙපැත්තෙන් තියෙන මොකුත්ම නැතුව අදාළ සබ්ජෙක්ට් එකයි බෑග්ග්‍රවුන්ඩ් එක සමහර ලාවට එන ක්ලීන් කිසිම දෙයක් නැති හරි ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක සිංගල් සබ්ජෙක්ට් එකක් එක වස්තුවක් පමණක් පිටවල පෙන්වන්න පුළුවනි. සමහරවිට එතන හිටපු මිනිස්සු දැනගන්න පුළුවනි මේ ඇවිල්ලා කොච්චර ක්ලටර් එකක් කොච්චර ഘോഷාවක් මැද්දෙන්ද මේ ටෙලි ලෙන්ස් එකෙන් කැපුවේ කියලා. එහෙම නැත්නම් අපිට පුළුවනි මිනිස්සු කීප දෙනෙක් ඉන්න වේදිකාවක අපි හිතමු ස්ටේජ් එකක ෂෝ එකක් යනවා. දේශපාලන රැස්වීමක් යනවා කියලා හිතමු. දේශපාලන රැස්වීමේ එක කොනක ඉන්න මිනිස්සු 20ක් 30ක් වට වෙලා. අනිත් පදාසෙම හිස් කියලා හිතමු. මිනිස්සු 20 ඉන්න දැනට ගිහිල්ලා වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් දාලා ළඟටම ගිහිල්ලා මිනිස්සු ටික පිරෙන්න ෆෝග්‍රවුන්ඩ් එකෙන් 4න් 3ක අර 20 පේන්න ස්ටේජ් එක ඈතින් පේන්න ගානට ෆ්‍රේම් කරලා ෆොටෝ එකක් ගන්න පුළුවන්. එතකොට මේ එඩිට් එක මම කියන්න උත්සාහ කරන්නේ අපි ෆ්‍රේම් කරන තැන ඉඳලා එඩිට් කරනවා නේද? ඩෙප්ත් ෆීල්ඩ් එකේ ඉඳලාම. ඔව්. එතකොට ඊට පස්සේ අපි මේක අරගෙන යනවා print එකකට නැත්නම් monitor එකකට. ඒතර මේ print එකකට හරි monitor එකකට හරි අරගෙන යනකොට අපි ඒක පෙන්වන්න පුළුවන් dynamic range එකක් තියෙනවා. සමහරවිට අපේ stops 14ක dynamic range එකකින් ගත්ත කැමරාව stop 14ක dynamic range එකක් තියෙන කැමරාවකින් ගත්ත පින්තූරේ අපි compress කරන්න වෙනවා stops 5ක් 6ක් විතරක් පෙන්වන්න පුළුවන් monitor එකකට නැත්නම් අපි හිතමු print එකකට. දැන් අපේ මේ හෙටියාචි මතේ තියෙන කියයි අහවල් paper එක ගත්තොත් එහෙම high contrast ඕක මේ ටක් ගාලා මෙතන ඉඳලා මෙතෙන්ට යනවා black ඉඳලා white වලට යනවා කියලා මෙච්චර තියෙනවා කියලා කියනවා. ඉතින් එතෙන්දී අපිට සිද්ධ වෙනවා මේ ගන්න පින්තූරේ compress කරන්න මේ tonality එකට. ඉතින් එතෙන්දී නැවත වතාවක් අපි කැමැති හෝ අකමැතිව edit සිද්ධ වෙනවා. ඉදිරියට නිතර කතා කරමු. ඊළඟට මේ මොකක්ද අපි දැන් මේ සතියේ ප්‍රශ්නේ නේද? නෑ අදහසද? බණයිස් කොන්ද? අදහස නේද? ඔව්. මේ
ඉතින් මේ සාකච්ඡාවට අපි හිතුවා ඊළඟට ගේන්න කියලා සතියකට සැරයක් යම්කිසි අයිඩියා එකක් ගැන කතා කරන්න. දැන් අපි ඔය නිවුස් වලින් ආපු දෙයක් තමයි කලින් කතා කරේ. නමුත් සතිය අදහස කියලා ඉතින් ඔයාලට පුළුවන් බලාගෙන ඉන්න කට්ටියට මේ අපිට මේ අදහස් එවන්න මේ කතා කරන්න කැමතියි කියලා අපි සාකච්ඡා කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපිට දන්වල එවන්න. ඒතර මේ සතිය අදහස් අපි අහුලගත්තේ Facebook එකෙන්. මේක දාලා තිබුණේ මේ අපි හොඳට දන්න අඳුරන දරුවෙක් මේක මං ඊයරේ තමයි හොයාගත්තේ. ඉතින් මං මේ Facebook එකෙන් අහලා ඇහුවා මේ මට ඔයාගේ නම කියන්නද කියලා මේකට. තාම මේ රෙකෝඩ් කරන වෙලාව වෙනකන් අපිට ඒකට උත්තරයක් නෑ නේද? තාම උත්තරයක් ආවේ නෑ. මං හිතන්නේ වැඩට ගිහිල්ලා. වෙන්නේ නැති. ගෙදර ඇවිල්ලා නැතුව ඇති තාම. මේ ඒක නිසා අපිට නම කියන්න අවශ්‍ය නැහැ කවුද දැම්මේ කියලා. ඊට පස්සේ ඒ දාපු අදහසටත් එක්ක තව අදහස් ගොඩාක් පල්ලෙහාට මේ කියවිලා තිබුණා. ඒ Facebook post එකේ. ඉතින් අපි වචනෙන් මොකක්ද කියන්නේ නැතුව මෙන්න මෙහෙම දෙයක් තමයි කියවලා තියෙන්නේ. ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්නේ කොහොමද? එතකොට අහලා තියෙනවා මේ දැන් අපි හිතමු කෙනෙක් කැමරාවක් අරගෙන යම්කිසි අවස්ථා කීපයක් නැත්නම් ඉවෙන්ට් කීපයක් ෆොටෝ ගැහුවා කියලා. ඔයා ෆොටෝග්‍රැෆර්ලා වෙනවද නැද්ද? ඒතර මෙතන යන සාකච්ඡාවලදී අපි දැකපු දේ තමයි මේ සාකච්ඡාවේදී විතරක් නෙමෙයි මේ අපි කියන සාකච්ඡාවේදී නෙමෙයි අපි ශේෂ්ත්‍රයේ එළියට බහැලා ඇවිදිනකොට පවා නිතරම කියවන දේ තමයි හරි අරයා සුමාන දෙයකට කලින් මේ එකක් ගත්තා කැමරාවක් ගත්තා ඔන්න වෙඩින් දෙකක් ගහලා මූදන ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද එතකොට දැන් ඊට පස්සේ මේ පිළිබඳ නොයෙකුත් මේ දෙස් දෙවල් පියා ගැනීම අපහාස කිරීම වගේ දේවලුත් මේ යනවා අපි දකිනවනේ නේ. ඒතර ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්නේ නැහැ මේක කිරීම තුලින්. වගේ අදහස් නිතරම එනවා. එතකොට දැන් මේක හරි හොඳයි. ඉතින් දැන් ඔයා මෙහෙම කරා කියලා ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්නේ නැහැ. නමුත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්නේ කොහොමද? කියන එක අපි කතා කරොත් ඊට වඩා හොඳ නැද්ද? මේ අපි නිකන් පොඩි අදහසකට ගේන්න අපිට මේක හොඳ ආරම්භයක් කියලා හිතුණා. මොකද ඔයාලා හිතන්නේ? දෙන්නගෙන් කෙනෙක් එහෙමද? මම මුලින් අදහසක් කියන්නම්. මේ මට හිතෙන විදිහට ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඔතන වෙලා තියෙන අර කැමරාව පාවිච්චි කරන පුද්ගලයෙක් වෙන්න ඕනනේ. ඡායාරූප ශිල්පියෙක් කියන එකේ ප්‍රධාන දේ. ඉතින් ඔය ආවාර කතා බහත් එක්ක ඔය සමහරු කියනවානේ මේ මෙයා වෙඩින් කප් දෙකක් ගැහුවට මූ ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි. මෙයා මෙහෙම නෙවෙයි. මෙයා අයියෝ බලන්නකෝ අර මේ කාලනේ කියනවා. ඒ වගේ කතන්දර කියනවා. ඒවා ඇත්ත. ඒවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර විට තමුන් ලබාගෙන තියෙන කිසියම් වූ අත්දැකීම් සම්භාරයක් එක තමුන් ලබාගෙන තියෙන ජීවිත පරිඥානයක් තියෙනවා නම් ඒ ආශ්‍රිතව තමුන්ට හම්බෙන උපකරණය මොකක් හරි ක්‍රමිකව පාවිච්චි කරලා මොකක් හරි ඉමේජ් එකක් හදලා තියෙනවා නම් එයා සමහර විට ඔය මේකේ අපිට සලකා බලන්න වැදගත් දේවල් තියෙනවා වෙන්න පුළුවන්. දැන් මුගක් වෙලාවට අවුරුදු ගාණක් තිස්සේ ඔය වෙඩින්ම කරන මම උදාහරණයකට මේ ගොඩක් අය වෙඩින් කරන නිසා කියන්නේ දැන් මතුරන් කරන කෙනෙකුට වඩා සමහරට එකෙන් දෙකෙන් හොඳ වෙඩින් එකක් කරන්න පුළුවන් කරන කට්ටිය බිහි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මේ අපි වටපිටම ඉන්න කට්ටිය ගත්තත් දැන් වැඩිපුර මේ charge කරන මිනිස්සු ඔව් මේ ඊපෙරේදා ආව ඉන්නවා ඉන්න අයත් ඉන්නවනේ එහෙමයි එහෙම අයත් ඉන්නවා. හැබැයි මෙතන වෙලා තියෙන කැමරාවේ ටෙක්නිකලිටි එකම නෙවෙයි. ටෙක්නිකල් ඒ එලිමන්ට්ස් පාවිච්චි කරන විතරක් නෙවෙයි. එයා මේ සමාජයේ දැකලා විඳින මිනිසුන්ගේ හැසිරීම රටා නේද මේ සියලුම දේවල් අර ඉස්සෙල්ලා ඩිනිල් කිව්වා වගේ අර පර්ස්පෙක්ටිව් කියන එක. ඒ පර්යාවලෝකය ඇතුළට බස්සලා මේ මන් ළඟ තියෙන මේ දෘශ්‍ය සංනිවේදනයට අවශ්‍ය උපකරණ කොහොමද හසුරුවන්නේ? හසුරුවනවා කියන එකත් ඒක කැප්චර් කරනවත් කියන එක නෙවෙයි. මෙතෙන්දී අපි සලකන්න ඕනේ මේ මනුස්සයා මේ ගන්න පින්තූර ප්‍රසන්ට් කරනවානේ. කාට හරි ප්‍රසන්ට් කරනවානේ. ඒතකොට ප්‍රසන්ට් කරන මෙන්න මේ වගේ මානසිකත්වයක් තියෙන කණ්ඩායමකට මේක ප්‍රසන්ට් කරනකොට ඒගොල්ලන්ට මේක මොන විදිහට මේ සංජානනය වෙන්නේ නේද? මේ සංනිවේදනය කොහොමද ඒගොල්ලන්ට වදින්නේ? අන්න ඒක මත අපිට තීරණය වෙනවා කොහොමද එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද නැද්ද කියන එක. මම නම් හිතන්නේ මේක මේ ලොකු එක්ස්පීරියන්ස් එකක්. සමහර කියනවනේ මෙච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙන එක තමයි මම ඒක පිළිගන්නවා. මම නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ එක්ස්පීරියන්ස් එකටත් වඩා මම හිතන්නේ පුද්ගලයාගේ තියෙන සමාජ අවබෝධය පරිඥානය අසුරු කරලා තියෙන දේවල් සමහරට කලා නිර්මාණ වෙන්න පුළුවන්, සමහරට වෙන දේවල් වෙන්න පුළුවන්. ඒවා ආශ්‍රිතව තමුන්ට මේ උපකරණේ හරියට හම්බුනාම සමහරට හරි ඡායාරූප ශිල්පියෙකුට මම නම් ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා කියන්නේ ඇත්තම මේක නිවැරදිව පාවිච්චි කරලා කෙනෙකුට නිවැරදිව යමක් ප්‍රසන්ට් කරන්න පුළුවන් කෙනෙකුට එතන ෆ්‍රේමින් ගෙනියන්න පුළුවන් එතන කම්පොසිෂන් හරියට තියෙනවා එතකොට ඕවා මේ සමහරව කම්පොසිෂන් කියන ඒවා උගන්වන්න පුළුවන් දේවල් නෙවෙයිනේ මම නම් සලකන්නේ ඒවා මේ නියම ධර්ම වලට අයිති වෙන දේවල් නෙවෙයි අහුවෙන දේවල් නෙවෙයි ඒක අර ජීවිත අවබෝධයෙන්ම ලැබෙන දේවල් මම හිතන ආයුෂ්මන්ත මට වඩා වෙනස් දෙයක් කියයි
මම පොඩ්ඩක් වෙනස් මතයක් හැබැයි ඉතින් බොහෝ දුරට ඒ වගේ දෙයක් තමයි දැන් අපි ගත්තොත් එහෙම සමාජය ගත්තොත් අපි හිතමු වෛද්‍යවරයෙක් හරි නැත්නම් ලෝයර් කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි ඒ වගේ සම්මත වෘත්තීන් ගත්තොත් එහෙම ඒකේ ප්‍රමිතියක් තියෙනවා මේ විභාග පාස් වෙලා මේ අත්දැකීම් ආවට පස්සේ එයා වෛද්‍යවරයා එයා ලෝයර් එයා ඉංජිනේර් ජජ් මොකක් හරි ඒ වගේ දේවල් තියෙනවා. නමුත් දැන් අපි කිව්වා වගේ ඡායාරූප ශිල්පය චිත්‍ර ශිල්පය සමහර සංගීතය වුණත් විභාගය පාස් වෙච්ච පමණින් එහෙම වෙනාල කියන්නත් බෑ. පාස් නුනයි කියලා නුනයි කියලා කියන්නත් බෑ. මං හිතන්නේ මේ ආයස්මන්ත තප්පරයකට බාධා කරවතින් එහෙම මේ ওই විභාග කේස් එකත් ඔහොමයිනේ. දැන් විභාග පාස් වෙච්ච පළියටමත් ඔව් වැඩකාරයෝ නෙමෙයිනේ. නේ දැන් අපි උසාවියේ නඩු අහන්න ගිහිල්ලා මේ අපි දන්නවනේ අපි කියනවා සමහර ජජ්ලා හිටියොත් නියම හොඳ තීරණයක් ලැබෙනවා කියලා අපි දන්නවා. හරි. ඒතකොට දැන් සමහර ලෙඩවලට සමහර වෛද්‍යවරු හොයාගෙන යනවා. ටිකක් හදන්න ඕන නම් අහවල් ආකිටෙක්ම හොයාගෙන යන්නේ අය මිනිස්සුනේ. නැත්නම් සමහරවිට අපි ආකිටෙක්කුත් නෙමෙයි අහවල් බාස් ගාවට යන්න කියලා කියනවනේ. මොකද එයා බාස් විභාග පාස් කරා නමුත් ඌට ඉතා හොඳ කෘතාස්ස දැනුමක් තියෙන කොහොමද වැඩේ කරන්නේ. මේක නම් මෙහෙම හරියන්නේ නැහැ මහත්තයා අපි මෙහෙම ගහමු කියලා දැක්ක ගමන් කියනවනේ. ඔව්. එතකොට ඒ වගේ දැන් එහෙම වුණාම වෙන්නේ එතකොට අවට සමාජය තමයි තීරණය කරන්නේ මෙයා ෆොටෝග්‍රැෆර් නෙමෙයි කියලා. එතකොට දැන් ඒකත් එක්ක ඉතින් අපිට ওই ප්‍රමිතින් ප්‍රශ්න එනවා ඉතින්. නමුත් මම හිතනවා පිළිගත්ත විධිමත් අධ්‍යාපන පාඨමාලා හැදෑරුවත් නොහැදෑරුවත් කැමරාවක් සම්බන්ධ තියෙන මූලික ව්‍යාකරණ කීපයක් තියෙනවානේ. ඒ ගැන යම් කිසි විදිහක දැනුමක් ලබාගෙන තියෙන්න ඕනේ. අපිට චාරුපති බැලුමට තේරෙනවා. ඒක දෙවෙනි කාරණේ තමයි ඊට පස්සේ අර හේමන්ත කිව්වා වගේ වටේ තියෙන විෂයන් හදාරන්න සිද්ධ වෙනවා. සම ජීවිතය ගැන සමහර සාහිත්‍ය වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්. ඒවා හදාරනකොට එන දැනුමක් දෙනවා. ඊට අමතරව ඒ කලාව විතරක් නෙමෙයි කලාව නොවන ඊටා විශාල ප්‍රමාණයේ විශේෂ ක්ෂේත්‍ර තියෙනවානේ. ඒවා ඉගෙන ගන්නකොට තමයි මම හිතන්නේ ඕනම විෂයක පරිචයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකයි. එතකොට මම අවසාන වශයෙන් හිතන මෙහෙම දෙයක්. දැන් අපි කියනකොට දැන් ඡායාරූප ශිල්පියෙක්ද නැද්ද කියලා අහන්න වැඩිය තමන්ගේ පාඩුවේ තමන්ගේ ප්‍රකාශනය කරන්න හොඳයි කියලා මට හිතෙන. එතකොට ඉදුරක් යන්න පුළුවන් කියලා. ආ ඒක ඉතාම වැදගත්. මොකද දිනිල් පොඩ්ඩක් මට හිතෙන දේ නේද මේ මොනවාද මේකයි මට හිතෙන්නේ මේ දැන් අපි අපේ කොටස සුගන්නට පටන් ගන්නකොටම අපි කියන කතාවක් නේ මේ චාරුකරණය කරන්නේ මොකද්ද? චාරුකරණයට භාජනය කරන්නේ අපි ඉස්සරහා සිදුවෙන යම්කිසි සංසිද්ධියක්. හරි අපි ඔක තල තුනක පිහිටවමුකෝ. ඒතර අපේ ඇස් ඉදිරියේ යමක් සිද්ධ වෙනවා. දැන් මේ ඇස් ඉදිරියේ සිද්ධ වෙන දේ අපිට සිද්ධ වෙනවා ප්‍රකාශනයක් හැටියට මිනිස්සුන්ට ගෙනියන්න රෙකෝඩ් කරගන්න. ඒතර රෙකෝඩ් කරගන්න අපි මොනවද අල්ලන්නේ? අර මම කලින් කිව්වේ ටෙලි ලෙන්ස් එකද ගහන්නේ, වයිඩ් එකද ගහන්නේ. අහස බර්න් අවුට් වෙන්න එක්ස්පෝස් කරනවද? අහසේ ඩීටේල් තියාගෙන ඩයිනමික් රේන්ජ් එක ලොකු තැනක වුණත් මෙන්න ෆෝග්‍රවුන්ඩ් එකේ තියෙන එකක් අපි එක්ස්පෝස් කරනවාද හරියට. වගේ තීරණ කීපයක් අපි එතෙන්දි ගන්නවා. අරගෙන අපි කැමරාවෙන් කරන්නේ මේක රෙකෝඩ් කරගන්න එකනේ. ඒතර සියලු දේ සිද්ධ වෙන්නේ අපේ දැස් ඉදිරිපිට නම්. කරන දේ අපි තීරණය කරගන්නේ අපේ ඔළු ගෙඩියෙන් නම්. අපේ කැමරාව කියන්නේ රෙකෝඩ් කරන මාධ්‍ය. ඉහළ පැහැදිලිවම. එතකොට මේ ලෝක මට්ටමේ චාරුප ශිල්පීන් ගන්න ජොබ් එකට හරියන කැමරාව පාවිච්චි කරන්නේ. නිකොන්ද කැනන්ද කියලා මේ කඩුව අමෝරාගෙන මේ මිනිස්සු ගෝරියට සෙට් වෙන්නේ නැහැ. මේ වැඩේට ඕනේ අද මීඩියම් ෆෝමැට් කැමරා එකක් රෙන්ට් එකට ගත්තා ලීෆ් බැක් එකකුත් එක්ක ඒ මිනිස්සු ගැහුවා කරා ෂූට් එක. ඒක දුන්නා ගියා. වැඩේ වෙන්නේ එහෙමයි. එතකොට මේ දැන් අපේ අතරේ මේ අපි හැමදාම නිතර ඩෙවල් එකට වාඩිලා කතා කරන මේ යාළුවෝ සෙට් එකක් තමයි මේ ඔයාලට කතා කරන්නේ. දැන් අපේ අදහස්වත් එකට සමහරවිට ගැලපෙන්නේ නැහැ. හේමන්ත කිව්ව එකට වඩා පොඩ්ඩක් වෙනසක් ආයස්මන්ත කිව්වා. දැන් මම කියන්නේ මම විශ්වාස කරනවා අපි කරන හුඟක් දේවල් කුඩා කොටස් වලට කඩා වෙන් කළ හැකිය. කළා නැවත ප්‍රතිනිර්මාණය කර හැකිය කියන මතේ මම ඉන්නේ. ඉතින් එතෙන්දි මම හිතනවා මේ අර එකම දේ හේමන්ත වෙනස් වෙන්නේ අර කොම්පොසිෂන් පවා මම විශ්වාස කරනවා උගන්වන්න පුළුවන් කියලා. ඒක උගන්වුව පළියට මම හිතන්නේ නැහැ මේ ගහයි කියලා නම් මං හිතන්නේ නැහැ ඉගෙනුව බැලියට. නමුත් මෙන්න මෙවැනි සිද්ධාන්ත තියෙනවායි කියලා ඒකත් උගන්වන්න පුළුවනි. ඉතින් එතෙන්දි මං හිතනවා මේ කතා බහ අපි ඇදලා ගත්තේ ඇයි අපි ඒක කියන්න කලින් මෙහෙම කිව්වොත් එහෙම. දැන් අපි ඔය බනින කියන කෑ ගහන උදවිය මේ අපිත් ඇතුළු අපිත් දැන් මේක කතා කරනවානේ. ගත්තොත් එහෙම අපි කියනවා නම් කෙනෙකුට හරි ඉතින් ඕක කරා කියලා ඔයා මෙහෙම කෙනෙක් වෙන්නේ නැහැ කියලා.
ඒ කියන හැමෝගෙම පින්තූර අපි අරගෙන බැලුවොත් ඒවා ඡායාරූපමය වශයෙන් කෘතහස්ත කෘතීන්ද? ඒකත් මාරු ප්‍රශ්නයක් නේ. අර ආයස්මන්ත කිව්ව කතාව මේ නරකද කටවාගෙන ෆොටෝ ටිකක් ගැහුවොත් කියලා වෙලාවකට හිතනවා මෙවැනි තැන්වලට ගියන් පස්සේ මොහොතකටවත් අදහස් වෙන්නේ නැහැ මේ ඒකෙන් මේ කතා බහ නොකළ යුතුයි කියලා. මේ සංවාදය අනිවාර්යයෙන්ම තියෙනවා. සංවාදයේ විසංවාදයේ තුලින් තමයි අපේ දැනුම ඉදිරියට යන්නේ. එතකොට මේ අපිට අලුත් අදහස් එන්නේ කරන්න ඕන මොනවද කියලා දැනගන්නේ. ඉතින් මම හිතන්නේ ඕකයි මේ ඉතින් එතකොට මේක ටිකක් හද ඇරිය යුතුමයි. ඒකෙන් කියන්නේ හැමෝමටම ඔයාලා මේ හැමෝටම ඇවිල්ලා අපේ කෝස් කරන්න එන්න කියලා. එනවනම් හොඳයි. ඒක වෙනම කතාවක්. නමුත් මේක ඉගෙන ගන්න. හරි. දැන් මේ පටන් ගන්නකොටම කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන් කරන කට්ටියට ඕන තරම් දේවල් තියෙනවා. YouTube එකට ගිහිල්ලා බලන්න හොයාගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අන්තර්ජාලය කියලා කියන්නේ මේ තොරතුරු වනාන්තරයන්නේ. මේකේ මොනවද අපි හරි දේවල් වැරදි දේවල් කියලා හොයාගන්න එකෙත් මාර ප්‍රශ්නයක්. දැන් පහුගිය දවස්වල මම දැකපු දේවල් තමයි මේ ප්‍රශ්නෙට තවත් හේතුවක් වෙන්න පුළුවන්. ජාත්‍යන්තර වශයෙන් අති සුප්‍රසිද්ධ වෙබ්සයිට් තියෙනවා. මෙතන පුද්ගලිකව පණිවිඩයක් එවුවොත් මම කියන්නම් ඒ මොනවද කියලා. විද්‍යාත්මක වශයෙන් ඊට වැරදි කරුණු කාරණා ඉතා නිවැරදි දේවල් විදියට මේගොල්ලෝ හොයා දක්වනවා. ඒතර දැන් සමහර වෙලාවට එවැනි පදනමක් නැති ගුරුවරුන් පවා මේ වෙබ්සයිට් බල් ඉවර වෙලා මේවම නැවත නැවත ගන්නන දේවල් තියෙනවා. දැන් මේ සමබලන සමහරු දන්නවා ඇති පහුගිය මාස 3-4 ඇතුළත එවැනි මාතෘකා කීයක් ගැන අපි කතා කරාද කියලා. කොහොම හරි මේ මං හිතන්නේ ඒක ඇති නේද අදට? මොකද හිතන්නේ? මේ කෑන වර්ම්ස් ඔක අරගන්නවා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ අපිට හොඳ සංවාදයක් කරන්න පුළුවන් ඉතින් අපි අවශ්‍යක මම හිතනවා තව කාවර ගෙනලා අපිට විරුද්ධ අපි හිතන රටට විරුද්ධ හිතන කෙනෙක් එක්ක අපි කතා කරන්න ඕනේ. වචනේ කතා කරනවා හොඳයි කියලා. එතකොට මේක මොකද අපිට අවශ්‍ය වෙන්නේ විසංවාදී තුළ අපි මෙහෙම බය නැතුව බහින්නේ අපි හිතනවා ඒ තුලින් නව මාන්නයකට යන්න පුළුවන් කියලා. ඔව් මේ එතකොට දැන් ඔය අපේ මේ සතිය ප්‍රශ්න ගැන තමයි කතා කරේ. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නයද නැහැ සතිය අදහස. එතකොට මේ සතිය අදහස අපිට මේ එහෙම කතා කරන්න අවශ්‍යයි කියලා හිතෙන අදහස් තියෙනවා නම් යම්කිසි සංවාදයකට මුල පුරන්න ලියලෙවන්න කොහොමද කියලා වැඩසටහන ඉවරනකොට කියන්නම්. ඊළඟට මේ අපි හිතුවා මේකට අපි ගේන්න ඕන කියලා සතිය ප්‍රශ්නයකුත්. සතිය ප්‍රශ්නේ මේ සතිය ගේන්නේ මේ අපේම ශිෂ්‍යයෙක් අපිට එවපු ප්‍රශ්නයක් කොන්සෙප්ට් එකක් ෂූට් කරන්න ගිහිල්ලා ISO එක සෙට් කරගන්න ගිහිල්ලා ප්‍රශ්න වුණා කියලා. මටත් මේ පිළිබඳව සැලකිය යුතු මේ අත්දැකීම් කීපයක් තියෙනවා. මේ ඒක මම කියන්නම් මේ මොකද අපේ දෙන්නන් එක්කෙනෙක් මොකද මෙහෙමයි දැන් මම කතා කරනවා මේ විෂය ගැන කොන්සර්ට් ඔය ඩ්‍රාමා වගේ දේවල් නේ. ඔව් එහෙමද නිතරම ෂූට් කරනවා නේ. ඔය ඩ්‍රාමාස් වගේ මම පින්තූර ගන්නවා. මේ ඔතෙන්දී ඉතින් වෙලා තියෙන්නේ අර ඒ ඩ්‍රාමා ඒ ලයිට්ස් වලින් පින්තූර ගන්නකොට අපේ අවශ්‍යතාවය අපි ඉස්සෙල්ලා සලකන්න ඕනේ. සමහර මේක පින්තූර ගන්නවා රෙකෝඩ් එකක් විදියට. රෙකෝඩ් එකක් විදියට තියාගන්න පින්තූර ගන්නවා. සමහර මේකේ තියෙන මේ ලයිටින් සිස්ටම් ස්ටඩි කරන්න. එහෙම නැත්නම් ලයිටින් සිස්ටම්ස් පෙන්වන්න ප්‍රසන්ට් කරන්න පින්තූර ගන්නවා. තව සමහරු ආර්ට් ප්‍රොඩක්ට් එකක් විදිහට මේක ප්‍රසන්ට් කරන්න බලනවා. මේකේ චලනය සටහන් කරගනිමින් ඒ වගේ තියෙන ස්ටේජ් එක ඇතුලේ හැදලා තියෙන රිදම්ස් පාවිච්චි කරලා ඒ වගේ මම හිතන්නේ රාජකරණ මහත්තයා එහෙම හරි ප්‍රසිද්ධයි මේ වැඩේට. එතකොට ඉතින් අපි එතකොට සලකන්න ඕනේ අර ඒ අවශ්‍යතාවයට අනුව තමයි මං හිතන්නේ ISO ස්පීඩ් එක සෙට් කරන්න ඕනේ කියන එක. දැන් කාචද්වාරයේ අඩු ෂටර් ස්පීඩ් එකක් දාලා ගන්නවා නම් ඇත්තෙන්ම අඩු මේ ISO ස්පීඩ් එක යන්න පුළුවන්. හැබැයි මම පොදුවේ විශ්වාස කරන එකක් තමයි දැන් අපි අර ඩයිනමික් රේන්ජ් එකත් රැකගෙන දැන් මොකද ISO high ISO ස්පීඩ් එක දැම්මොත් අපිට මේ එන නොයිසි ගතිය හුඟක් වැඩි වෙනවනේ පින්තූරේ. නේද? ඒ ග්‍රේනි ගතිය වැඩි වෙනවා. ඉතින් ඒකත් ආරක්ෂා කරගෙන ඒකෙන් බැහැර වෙලා අපිට සාමාන්‍ය පින්තූරයක් ගන්න මම හිතනවා නිකන් මීඩියම් ISO ස්පීඩ් එකක් වගේ යනවා නම් හොඳයි කියන එක. ට්‍රයිපොඩ් එක පාවිච්චි කරලා ඒ විදිහේ මම විශ්වාස කරන්නේ ඒ විදිහේ දෙයක්. අපි ආයස්වන්ත ගහමු. මගේ නම් අත්දැකීම් අඩුයි. මමත් සාමාන්‍යයෙන් ISO 400 800 වගේ භාවිත කරන වෙලාවල් තියෙනවා. ඒකම වැඩි මම හිතනවා අපි ගන්නවා නම් සමහර අවසර ගන්න වෙයි කියලා ඔය ට්‍රයිපොඩ් පාවිච්චි සහ සමහර කැමරා පාවිච්චි වුණත් මේ මොකද මම එක සැරයක් පොඩි ගැටලුවකට මුහුණ පෑවා. මට ඒ සංවිධායකතුන්ගෙන් සෑහෙන ප්‍රශ්න ඇති වුණා ඡායාරූප අරගෙන මේ
හැ මම සාමාන්‍යයෙන් 400 800 තමයි අර ගොඩක් උඩට යන්න බලන්නේ නැහැ මේ අර ප්‍රශ්න නිසා අර ග්‍රේන් ඇවිල්ලා රේන්ජ් එක අඩු වෙන නිසා. මේ මම හිතන්නේ මේක වැඩේ අර මේ අර හේමන්ත ඉස්සෙල්ලම කිව්වේ මොනවද මේ කරන වැඩේ මොකද්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඕනේ එක මේ මාධ්‍යයේ මේ කොන්සර්ට් ගහද්දී විතරක් නෙමෙයි අවසානයේ මොන ප්ලැට්ෆෝම් එකේද ප්‍රකාශනයට පත් කරන්නේ කියන එක ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඒකට හරියන්න තමයි ගහන්න ඕනේ. එතකොට දැන් මං ගහන්නේ ස්ලෝ ෂටර්ද ෆාස්ට් ෂටර්ද ඇක්ෂන් එක ෆ්‍රීස් කරන්නද යන්නේ කියන දේවල් මැත්තේ. මොකද අයියේ අපිට මේ ආලෝකය පාලනය කරන්න තියෙන විදි දෙකයිනේ කැමරාවේ. ෂටර් එකයි අපිචර් එකයි විතරයි. ද්වාර වේගයෙන් පුළුවන් ඉවරේ විස්කම්භය වෙනස් කරලා කරන්න පුළුවනි. ISO එකෙන් ආලෝක ප්‍රමාණය වෙනස් කරන්න බෑ. සංවේදකයේ සංවේදීතාවය තමයි ISO කියලා අපි වෙනස් කරන්නේ. ඒතකොට වැඩි සංවේදීතාවයකදී අඩු ආලෝක ප්‍රමාණයකින් අපිට පුළුවනි මේක අල්ලගන්න. සෙන්සිටිවිටි එක වැඩි කරයින් පස්සේ. එතකොට මේ තුන මාරු කළා අපි අවශ්‍ය පින්තූරේ සටහන් කරගන්නයි යන්නේ. ඉතින් දැන් මේ අර මම ඇත්තටම ඔක ඉගෙන ගත්තේ මේ මට ඔය ලෙඩේ කලින් තිබුණ නැහැ. රාජකරණ මහත්තයත් එක්ක තැනකට දෙයකට ගිහිල්ලා තමයි මටත් ඔක බොහුනේ. මේ එතුමා ගන්න වැඩ දිහා බලන් ඉඳලා මේ සහ අහගෙන තමයි මාත් මේක ෆලෝ කරන්න පටන් ගත්තේ. මොකද මේ දැන් ස්ටේජ් එකට ගියන් පස්සේ වෙන වැඩක් තමයි ස්ටේජ් එකේ ඔන්න දැන් ස්පොට් එකක් වදිනවා. තව තැනක ස්ටාර් පොට් එකක් වදිනවා. අතරමැද්දේ මොකුත් නැහැ. නටනවා වේගෙන් නළු නිලියෝ එහෙට මෙහෙට මාරු වෙනවා. සංගීත ගායකයා එහෙ මෙහෙ දුවනවා මයික් එක අරගෙන. ඒතර ස්පොට් ලයිට් එක දුවනවා. ඒතර දැන් ආලෝකය තියෙනවා අඳුර තියෙනවා. ආලෝකය තියෙනවා අඳුර තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් ෂූට් කරන්නේ ස්පොට් මීටර් එක දාගෙන මැනුවල් මෝඩ් එකේ. මට පුරුද්ද එහෙමයි. මොකද මැනුවලි එක්ස්පෝස් කරන එක තමයි එක්ස්පෝෂර් ගොඩ ගන්න තියෙන හොඳම විදිය. සමහර ෂූට් කරනවා අපිට ප්‍රයොරිටි. එක එක මීටර් මෝඩ් දාගෙන මොනවා දැම්මත් දැන් මේක සාමාන්‍ය සීන් එකක් විදියට එක්ස්පෝස් කරන්න අමාරුයි. කියන එක තමයි මට දැනට තේරලා තියෙන්නේ. වෙන කෙනෙක් සමහරවිට අපිට හොඳ විදියක් කියලා දෙන්න පුළුවන්. ඒතර දැන් මම ස්පොට් ලයිට් එකට ස්පොට් මීටර් එක ගහලා බලනවා. පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් එක සැරේට මෙන්න කළුවරයි එතන. ඒතර එතන ස්පොට් එතන හරියට හරි. පොඩ්ඩක් මෙහෙට ගෙනල්ලා මීටර් රීඩින් එකක් ගත්තොත් අවුට්. ඉතින් මං හිතන්නේ පොඩි පළපුරුද්දක් ටිකක් වැදගත්. අනික තමයි අපිට විශ්වාසය තියන්න පුළුවනි මේක කරන මේක ඉන්න ලයිටිං ටෙක්නීෂියන්ලා ඉන්නවනේ. මේ මිනිස්සු මේ ආලෝක තීව්‍රතාවය මේන් ස්පොට් වල ඒ විදිහටම තියාගන්නවා. හරි. එතකොට දැන් අපි පොඩ්ඩක් කලින් එක සැරයක් දෙපාරක් මේක බලලා අපි හයි මොනවද හොඳ වැඩිම හයිලයිට් එක තියෙන හරියෙන් ඕනනම් රීඩින් එකක් දෙකක් අරගෙන අපිට ඕන ෂටර් ස්පීඩ් එක මේකයි කියලා තීරණය කළා මේවට හරියන්න මෙන්න මේ වගේ ISO එක තමයි ෂූට් කරන්න ඕන කියලා. ඒක දැන් අපි හිතමු අපිට ඕන මොකක් හරි එන වැදගත් ස්ටේජ් ෂෝ එකක් තියෙනවා. දරුවගේ කොන්සර්ට් එක නම් ඉතින් සෝරි කරන්න දෙයක් නැහැ කලින් රියර්ස් කරේ නැත්තම්. නමුත් රියර්සල් එකක් තියෙනවා නම් යන්න කරුණාකරලා රියර්සල් එකට බලන්න. හරි ඩ්‍රෙස් රියර්සල් එකක් තියෙනවා නම් කරන්න පුළුවන් හොඳම විදිය තමයි බුක් ගාලා අපිට ටට්ටක් ගාලා චෙක් කරගන්න පුළුවන්. අද මේ ස්ටේජ් එකේ ලයිට් ගහන්නේ මෙයාලා මෙහෙමයි. හරි. එතකොට ඔන්න මම ISO 800 වලට දාගෙන ගැහුවා. මේ ෂටර් ස්පීඩ් එකේ මට හෑන්ඩ් හෝල්ඩ් කරන්න බෑ. ඔක්කොම බොඳ. ඒතර බොඳ ඔප්ෂන් එක නම් ඕනේ. හරි ඒක හොඳයි. ඊට වඩා මේ මට අඩුම ගානේ අපි හිතමු ඔන්න අපිට තියාගන්න ඕන කියලා හිතනවා මේකට 250ක ෂටර් ස්පීඩ් එකක්. මෙතන 125ක ෂටර් ස්පීඩ් එකක්. ඒක තියාගන්න නම් ISO එක අපිට පුෂ් කරන්න වෙනවා 1250ට නැත්නම් 1600ට. ඉතින් ඕක කලින් පොඩ්ඩක් වර්ක්අවුට් කරගන්න. මොකද දැන් සමහරවිට අර ආලෝකයේ අඩු තැනකින් මෙෂර්මන්ට් එක අරගෙන නැත්නම් ඔටෝ මෝඩ් එක ගැහුවොත් එහෙම සමහරවිට අර බ්‍රයිට්ම ස්පොට් එක පිච්චිලාම යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ නේ දැන් ඕක තමයි මේ මම ඉගෙනගත්ත විදිය. දැන් ඉතින් අපේ රාජකරණ මහත්තයාට වගේ නම් මේ ලංකාවේ රංගහලවල වල ඔක කිසිම ගේමක් නෑ එතුමට. මොකද අද අතෙන්ට ගියා මේ ඩ්‍රාමා එකේ අහවලාද ලයිට් කන්ට්‍රෝල් කරන්නේ. එයා දන්නවා මෙන්න මේ ලෙවල් එකට තමයි මේවා යන්නේ කියන එක. ඒ මට්ටමේ පළපුරුද්ද ආවයින් පස්සේ මං හිතන්නේ ඕක ගොඩ දාගන්න එක සිම්පල් වැඩ. පුරුදු වෙද්දි මං හිතන්නේ අරම තමයි කරන්න ඕනේ කියලා. මේ ඒක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට මේ බලමු ඊළඟට මොනවද දාලා දෙන්නේ කියලා. අයස්වන්ත මොනවද අනේ අපි දාලා දෙන්නේ ඊළඟට මේ ප්‍රශ්න තියෙනවා නම් එවන්නනේ අපේ වෙබ්සයිට් එකට එවන්න. එතකොට අපිට එහෙමද මගේ මයික් එක. අපි දැන් මේ කතා කරපු දේවල් පිළිබඳවත් මොන හරි අදහස් දැන් ඔයගොල්ලන්ගේ තියෙනවා නම්
අපිට ඇත්තටම දන්න ලේවන්ඩ කියන එක තමයි මම හිතන්නේ. මොකද මේක සංවාදයට බඳුන් වෙන්න ඕනේනේ. අනිවාර්යයෙන්. එතකොට මේ කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක විදි කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා මේ අපේ Facebook එකේ page එකේ අපේ IME Facebook page එකේ ඔයාලට මේවා සඳහන් කරන්න පුළුවනි. අපි මේ වීඩියෝ එකත් post කරනවා. එතකොට Google Plus page එකේ ඔයාලට මේවා ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මේක දැම්මයින් පස්සේ YouTube එකෙත් එහෙම නැත්නම් Facebook එකෙත් මේ දාන post එකට comments වශයෙන් හරි දන්වන්න. තාම අපි email address එක නම් මේකට set කරලා නැහැ මේ ප්‍රශ්න එවන්න. අපේ general email address එකට එවනවද? අපි කල්පනා කරලා බලලා කියන්නම්. නමුත් මම හිතනවා දැන් මේක සංවාදයක්. අපි කට්ටිය සංවාද කරන්නේ දැන් අපි කාටවත් උගන්වන්න හදනව නෙමෙයි. දෙපැත්තට සිට සංවාදය තමයි වඩා හොඳ. ඉතින් අනිවාර්යෙන් අපේ social website එක දාන ප්‍රශ්නයක් හැමෝම දකිනවා. ඒක හැමෝටම අපිට උත්තර දෙන්නත් පුළුවනි. ඔව්. වඩා ඉන්ටරැක්ටිව්ලි මට හිතෙනවා ඒක. ඔව්. එතකොට මේ අපි ගැන මේ මොනවද කැමැත්තෙන් අකමැත්තෙන් කියන ඕන දෙයක් බාර ගන්න අපි ඊටාම පැහැදිලිවම සූදානම්. හැබැයි භාෂාව ශිෂ්ට ලෙස තියාගන්න. මේ සාමාන්‍ය සම්මත සමාජයේ ශිෂ්ටයයි සම්මත රාමුව තුළ එන ඕන ප්‍රශ්නයක් අපි නියතමානීව පිළිගන්නවා. මේ ඉතින් එතකොට මම හිතන්නේ අද අපි ওই ටික තමයි කරන්නේ. ඉදිරියට ඔයාලට මේ ගැන තියෙන අදහස් තියෙනවා නම් අපිට දන්වලා එවන්න. මේ එතකොට මේ අද අපි සම්බන්ධ වෙච්ච අය හොයාගන්නේ කොහොමද කියන එකක්. ඒතර මේ පිළිබඳව අපේ වෙබ්සයිට් එකේ වෙබ් පේජ් එකේ අනිවාර්යයෙන්ම යනවා මේ පොඩි ෂෝ නෝට් එකක්. මම කලිනුත් කිව්වේ දැන් මේ මෙවැනි මොනවද වීඩියෝ කාස්ට් පොඩ්කාස්ට් ඉංග්‍රීසි භාෂාවෙන් ඕන මේ සෑහෙන තොගයක් හොයාගන්න පුළුවනි. ඒතර ඒ හැම වෙලාවෙම භාවිතා කරන එක තමයි මේ පොඩ්කාස්ට් එකක් එක ෂෝ නෝට් එකක් දාන එක. ඉතින් ඒ සම්ප්‍රදාය අනුව යමින් අපිත් පොඩ්කාස්ට් එකත් එක්ක ෂෝ නෝට් එකක් දානවා. ඒතර අපි කතා කරපු දේවල් ගැන තියෙන ලින්ක්ස් අරවා මේවා අපි ඔක්කොම ඒකේ දාන්නම්. ඒතර ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ මොනවා ගැනද කතා කරේ කියන එක. ඊට අමතරව මේ සම්බන්ධ වෙච්ච කට්ටිය ඔයාලව හොයාගන්න ඕන නම් අපේ කට්ටියට ඔයාලගෙන් කෙලින්ම ප්‍රශ්නයක් අහන්න සෝෂල් මීඩියා වල ඔයාලා ඉන්නවද කොහොමද? ඔව් අර විදියටම සම්බන්ධ වෙන්න පුළුවන් Facebook එකේ නැත්නම් වෙබ්සයිට් එකේ නැත්නම් අපි Facebook එකලත් ඉන්නවා. ඒ කැමති ආකාරයකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ එතකොට හොයාගන්න පුළුවන් විදිය තමයි අපි IME වෙබ්සයිට් එකට ගිහලා IME ෆැකල්ටි එකට ගියොත් එහෙම මේ අපි ඉන්න කට්ටියගේ ප්‍රොෆයිල්ස් ඔක්කොම දාලා තියෙනවා Facebook ප්‍රොෆයිල්ස්. ඒවා ඔයාලට අපි හොයාගන්න පුළුවනි. ඉතින් එහෙමනම් අදට අපි සමගින යන්නයි යන්නේ. අපි එන සතියේ මේ වෙලාවටම මේ විදියට මුණ ගැහෙමු. එහෙමනම් ආයුබෝවන්.